බදලට දෙන්න. මොකක්ද සද්දේ? ඉකි බඩන්නේ හෙල්ලෙන්න පොමු කෙලි. අරතන්නේ මේ. මේ වැඩි අවුල් කියලා තියෙන්නේ බා. සවත්තුමා. ඇයි කුරුල්ලා මොකෝ සභාපතිතුමා වැඩේ පොඩ්ඩක් අවුල් කියලා සභාපතිතුමා. මොන අවුලක්ද? ඔය ෂෝක් එකට තියෙන්නේ? අර යකත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඒකනේ තියෙන අවුල. දැන් මොකද්ද තියෙන අවුල කියන්නේ? දැන් මම යක්කු ගෙන්නන්න දන්නේ නැහනේ. මං චූටියා රුපියල් 2000ක් දීලා කිව්වා යකාව ගෙනදෙන්න මෙතෙන්ට වරින් කියලා. කොහෙද චූටියා ඉන්න කලින් ඇත්තයක් එක්කාවනේ. තමුසලා දෙන්න එතකොට මෙච්චර වෙලා මේ බොරුවද කරේ? ඈ? මම බලගන්නකො තමුසලා දෙන්න ගැන. දැන් මේ වැඩ ටික ඉවර කරලා අන්න අර යකාව පන්නලා දානවා. දැන් වැඩේ කියන්නේ යක්කු ගෙන්නන්නවත් යවන්නවත් අපි දන්නේ නැහනේ නේ. යෝ මැදයි තොইল කරා. දැන් ඉතින් කොහමද මේ යකා එලවන්නේ? මට දෙන්න හිතනවා ඔබ දෙන්නට. සභාපතිතුමා. තොইলයක් නේ. බෙරහත් දෙයක්වත් ඇහුන්නේ නැහැ. බෙරසක් දැහෙන ඔබේ කන ඇහෙනවද? කණ්ඩ වෙලාවක් තිබුණෙත් නෑ සභාපතිතුමා. මේක ආරංචි වෙච්ච ගමන් ආවේ. කොහෙද දැන් මේ ගමේ කරා අපිට මේ විස්තර මොකක් කියන්නේ නෑනේ. සභාපතිතුමා. අර කවුද ඉන්නේ? පොඩම දෙයක් කතා කරලා එන්න උට. කන් දෙපා ඔය ඉන්නේ යකේ. ඔය පැණි හදපු ධම්මි කියන්නේ නේ. මම ඌ හදුනා ඉන්න මොකද කතා කන් දෙපා ඔය යකේ. ඉන්න කොට කතා කරලා එන්න. මේ කවුද බම්මේ? මම උඹ දැකලා නෑනේ බම්මීට කලින්. මට කුකුලෙක් ගෝනේ. හරි උඹ ඉන්න තත්ත්වේ මට තේරෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ මම ගිහින් මොකෝ වෙන්නේ? හලෝ වාසනා. තොවිලක් නේ බා. තොවිලක් කියන්නේ යකෙක් ඇවිල්ලා ඉන්නේ. පන්න ගන්න බැරුව ඉන්නේ මෙතන. අඩෝ වාසනාව බා. යකෙක් ආවම කොහොමද? ඒක වාසනාවක් ඉන්නේ. කෝ ගමකට යකෙක් ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවක්ද? ඈ මේ පොඩ්ඩක් ඉඳන් මං ගිහලා කතා කරලා එන්නම් ඈ. මෙන්න මෙහෙට වෙලා ඉන්න බං උඹට යකෙක් කියන්නේ නේ බං. යකෝ යකෙක් එක කතා කරන්න හම්බෙන එකත් කොච්චර වාසනාවක්ද බං. හැමෝටම එහෙම හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳන් මං ගිහින් කතා කරලා ඉන්න. මේ පිස්සු යකේ මෝ. හලෝ මචං යකා. මගේ නම වාසනාව මචං. හම්බෙන්න ලැබීම පට්ට වාසනාව මචං ඈ. පිටකෙන් මං කතා කරේ යකා ඒ බාබාගේ අය දැන් සැපද දැන් ගිහින් කරගත්තා දැන්. දැන් පට්ට වාසනාව මට තියෙන්නේ. යකා ගැව්වේ නැහැ බිම දාගෙන පෑගෝ විතරයි. දැක්කා අයියෝ. අනික මේ එක අතයි වැඩ නැත්තේ. මේ අත වැඩ පට්ට වාසනාව බං. උඹට කියන්න හරිද බං? මේ වැඩ අතේ ඇඟිලි තුනක්ම වැඩ දෙකයි වැඩ නැත්තේ බං. පට්ට වාසනාව බං මට දෙන්නේ මේ මං කියන්නේ. හරි බං හරි බං. හෙලෝ බබා. ඕ මේ අපේ ගමේ තොইলයක් තියෙනවානේ. ඒකට යකෙක් ඇවිල්ලා මේ ඒක එලව ගන්න බැරුවල ඉන්නේ. ඔයාලගේ තාත්තවත්ද? නෑ. ඔයාට එලවන්න බෑ? මට යක්කු එලවන්න පුළුවන් දනේ. මට යක්කු එලවන්න පුළුවන් නම් මං ඔයා වෙලවලා ගොඩක් කල්නේ. අනේ මේ තෝ මගෙන් මරුන් කන්න ඉන්න එපා හරිද? තෝ වරෙන් පොද බෙල්ල මිදි කන්නේ තෝගේ මම. මේ කොත්තුවක් ගේන්න කිව්වයි. කාපන් මේ. මම උඹට කුකුලෙක් නේද ගේන්න කිව්වේ? හොඳ වැඩි. කන් ඇහෙන්නෙත් නැතුව ගියා පඬිතඩ කරා. කටවා හිටා දැන් මම කන් ඇහෙනවා. දැන් කොහොමද යකා පන්න ගන්නේ? ඒකනේ බං මාත් මේ කල්පනා කරන්නේ. අඩෝ එයි වෙන්ඩෝ මොකද්ද මේ බීෂනේ ඈ මට අරයට සද්ද ඇහිලා ආවේ කාගේද තමයි ගලවන්නද කපන්නද දත් කඩන්නද ඔක මේ රේසර් ධම්මික නැතු කොහෙද කො ගමේ බීෂන රත්තම් ලේ තමයි ඕන ඒ වලිබලි සීන් එකක් නෙවෙයි. අඩෝ මේ ඇයි ඔබ බයද වලිබලි සීන් එකක් නෙවෙයි සෑහෙන දවසකින් වලියකට එන්ටර් උන්නේ නැහැ මම මේ
පේනවනේ රේසරෙත් මලකට ගහලා තියෙන්නේ. මේ මූ නිරෝධායත කොහෙන්ද තියෙන්නේ බා? හරි. උඹලා එකෙක්වත් දැන් මෙතන වෙන්නේ භීෂණේ මොකද්ද කියලා මට කියන්නේ නැහනේ. ඈ? යකෝ ගම වෙනුවෙන් කී පාරක් ගිනි තියාගන්න ගියාද මම මේ ගම වෙනුවෙන්? ඉස්සර වගේ නෙවෙයි දැන් මොලෙන් ගේම ගහන්නේ. හරි මොලෙන් ගේම ගහන්නේ. අනිකර භීෂණයක් කරනවා විනාඩි 5ක් දීපන්. විනාඩි 5ක් දීපන්. ඒ කොහෙද ප්‍රචණ්ඩත් තින්නේ හැමදේම විසඳන්න හදන්නේ මොන මගුලක් කරයිද මන් දෙයි එකක්ද බා Tuil! Gawin pistu to tuil natin! Mewa kami sali ako! අඩු මලයා මගේ නම නිලමේ මගේ ගම කැලෑබෝ ගටව බොල ටූටි කෙරිලගේ කෙදරාපු පාරමී ආරංචිටයි චකහනීම ආවේ